Hello guys, welcome back to YouTube channel. කටට කෙලක් තුනනවනේ. සල්ලි නැති උනාට මොකද මල්ලි? කට තියෙනවනේ. ඔන්න බලා ගන්න අන්දරේගේ වැඩ. අන්දරේ? එනේ බත් තුනන්න වෙයි දවස් 3ක්කදී මම හිතේ. කරද්දි ගහලා තියෙනවා. නැට ඉල්ලා මොනවාක නෝන්න කියලා. ඔය නැන්දා හරි වසයිලෝ. අනේ බය නැතුව ඉන්න. මම ගිහිල්ලා නැන්දාගේ ආදායමත් වැඩි කරලා දීලා අපේ බඩවල් ටිකක් පුරවගමු. ඉන්දී යොන්දරේ බලාගෙන ඉන්නකො මගේ වැඩ. අපි බඩ ගලෙන්න කාලා බත් මුළු 4කුත් තෝතාගෙන එන විදිය අද මේ වගේ බත් හැලියක් නෙමෙයි ලෝකෙ තියෙන භෝජනයක් නේ. YouTube channel එක subscribe කරලා like කරලා share කරලා කරන්න එපා. පණන් තියනවනම් පාඩි වෙන්න. නැත්තයි යන්න පුළුවන්. අනේ නැන්දේ මම ආවේ නැන්දා ගැන හිතලා. අද කවුරුත් බත් කන්න ආවේ නෑ නේද? ඒක තමයි කොල්ලෝ. මිනිස්සු පාරේ බල බල යනවා මිසක් කවුරුත් ඉන්නේ නෑනේ. හද මට පාඩුයි වගේ පුතේ. නැන්දේ මිනිස්සුන්ට සැක ඇති මේ බත් රහයිද කියලා. කවුරු හරි මේ පාරයිනේ වාඩි වෙලා බත් රස කර කර කන්න ඕනේ. එතකොට පාරේ අනේ නායයි අනිත් අය ඔක්කොම එයි. නැන්දේ කඩේක පිනුම තමයි අංක 1. මේ වැඩේට හරියන යාළුවෝ ටිකකුත් ඉන්නවා මගේ. මගේ යාළුවෝ තුන්දෙනා පාරයිනේ වාඩි වෙලා බත් කනවා මිනිස්සු දෙක්කොත් අම්මා පනන්දේ මේ මුළු ගමම එයි බත් කන්න. යාළුවෝ උනාට මොකද බඩ ජාරියෝ වගේ කිරිනවනේ. ඔය කන කෑම දැක්කොත් මුළු ගමම එයි කන්න. යාළුවනේ හනික මෙහෙ ආවනම් දැන් මේ අන්දරේ කොල්ලා කියන්නේ මට නිකන් කන්න දෙන්න කියලා මේ ළමයින්ට හාපොයි මට හරිම පාඩුයි නන්දට කුරලම බලන්නකෝ. මගේ channel එක subscribe කරලා වීඩියෝ එකක් අපේ මස්ද මාළුද අලද පරිප්පුද කජු කිරි හොදි හදලා පපඩම් මේවා නම් රාජ භෝජන. අම්මෝ නැන්දේ මේ බත්තල රස අපේ පින තියෙන්න ඕනේ මේවා කන්න නේද? සත්තුයි මම කතාවක් කියන්නද? මේ වගේ බත් එක ජීවිතේට කාලා නෑ. මොෆ හරි අනේ නානිකමට බලන වැඩේ. දිව්‍ය භෝජන මෙතනයි තිබෙන පෙනේ. පංකාරි කජමාරි වෙරසේ අනේ. එකපාරක් කෑවත් යලි කන්න. කුකුල් මස් හොදිද මාළු හොදිද? මේ බැගිලි මට ගෙඩියන්න බත් පොල් දෙකක් දෙන්න. නැන්දේ මටත් බත් ගානක් දෙන්න. ඔන්න පැයක් දෙකක් යන්නත් කලින් කඩේට මිනිස්සු පිරීලා අන්දරේ අපි තව ඉල්ලන් කමුද? දැන් බඩ පිරුණානේ මේ අල්ලගමු. කතාව හොඳ නම් ලයික් එකක් දාලා ඔයාගේ අදහස කමෙන්ට් එකකින් අපිට ලියන්න.